welcome to my channel. කොහොමද ඉතින් ඔයාලට අද මගේ නිවාඩු දවස. මම හිතුවා අද අඹ චට්නි එකක් හදන්න. සීයට කියලා අඹ ටිකකුත් කඩා ගත්තා. දැන් ඉතින් ඇහිඳින්නයි තියෙන්නේ. Kapal දෙනවද? මම දැකපලා දෙන්න. ගත්තේ මැටි ඇතිලියක්. මැටි ඇතිලිය අරගෙන මුලින්ම අඹ ටික හොදලා ඊට පස්සේ පොඩි කෑලි වලට කපා ගමු. මම මුලින්ම නම් හිතේ පොඩියටම කපාගෙනම යනවා කියලා. ඒ වුණාට අන්තිමේදී හිතුණා මුලින්ම ටිකක් ලොකු කෑලි වලට කපලාම ඊට පස්සේම පොඩි කෑලි වලට කපලා කපපුවත් හින්දා අතත් රිදෙනවා. ඉතින් අම්මට කියලා පොඩ්ඩක් කපාගත්තා. මම හරියටම ඉතින් අඹ චට්නි හදන්න දන්නේ නැහැ. ගොඩාක් වැරදි අඩුපාඩු ඇති. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්නකෝ. මොකද මම මේ පළවෙනි වතාවට තමයි අඹ චට්නි එකක් හදන්නේ. මේ සීනි ටික අඹ එකට ගා ගන්නකම් අපි විනාඩි 30ක් වහලා තියමු. මේ වෙලාවෙත් තමයි මට හිතෙන්නේ දැන් මේ ලුණුයි ගම්මිරිසුයි සීනි ඔක්කොම දාලා දෙන වෙලාවේදී අඹ චට්නි එකක් හදන්න නැතුව අච්චාරුවක් දාගත්තා නම් ෂොක් නේද කියලා. අඹ ටික තැම්බෙනකන් දැන් අපි තවලට කමු. දැන් නම් වෙලාව හරි. දැන් ආපහු බලමු අඹ ටික මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි මම අර කුරුඳු පොත්තු සුදු ලුණු ඉඟුරු ඒවා කොටාගත් එක ඒ පේස්ට් එක අඹ එකට දානවා. මිරිස් කුඩුත් දානවා. ලුණුත් දාලා මදි වගේ නම් සීනි ටිකකුත් දාන්න මේ වෙලාවේදී. ආපහු මං ගම්මිරිස් කුඩු ටිකකුත් දාගත්තා. ඊගාවට මම දාන්නේ විනාකිරි. විනාකිරි ටිකකුත් දැම්මා. දැන් හදලා ඉවරයි. යන පාන් අරන් යන්න. ඉතින් අඹ චට්නිය කන්න පාන් ගේන්න යනවා. එයත් ගෙදර ගියා. මෙතනින් මම ව්ලොග් එක ඉවර කරනවා. අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. මාව subscribe කරන්න.